පින්වත් දරුවනේ හරි පුදුමයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ. කවදාවත් දහම් දෙසද්දී උන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා පේන්නේ නැහැ. දන්තයන් නොපෙනී කතා කරන්නේ කොහොමද කියලා හිතාගතවත් නොහැකි. යම් වෙලාවක කාරණාවක් මුල් කරගෙන සිනහ පහල කරන්නේද එවිට සුදුවන් වූ රශ්මිය විහිදෙනවා. පිටිපස්සෙන් වැඩි ආනන්දයන් වහන්සේ දුටුවා ස්වාමීනි කුමක් අරඹයා සිනහ පහල කළේද? ආනන්ද අර දෙදෙනා පෙනෙනවද? වයසක ජෝඩුවක් පාරයිනේ. වයසක ජෝඩුවක් පාරයිනේ. හොඳටම වයසට ගිහිල්ලා දත් වැටිලා හැරවිති එල්ලිලා හිඟා කනවා. දුටුවාදානන්ද ස්වාමීනි ඔය අර මේ කලින් මේ රජගහනුවර හිටපු සිටු පවුලක් නේ කිව්වා. විනාශ වෙලා මහපාරට වැටිලා කිව්වා. ආනන්ද ඒ කවුරුත් දකින්න දේ ආනන්ද. ආනන්ද මම මෙසේ දකිමි. මේ ජෝඩුව මේ යුවල තරුණ කාලේ පැවිදි වුණා නම් ආනන්ද නිකලස් වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. ආනන්ද තරුණ විය ඉක්මවා ගිහිල්ලා මේ දෙදෙනා පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. ඒ වියත් ඉක්මවා ගිහිල්ලා ආනන්ද මේ දෙදෙනා පැවිදි වුණා නම් සකදාගාමී වෙනවා. ඒ වියත් ඉක්මවා ගිහිල්ලා පැවිදි වුණා නම් ආනන්ද සෝවාන් වෙනවා. ආනන්ද දි รา ගිය ශරීර සහිත ඒ මහල්ලන් දෙදෙනා දෙස බලන්න අද ඔවුන්ට දහමේ පිහිටක් නැහැ කිව්වා. අද ධර්මය අවබෝධ කරන්න බෑ කිව්වා. සුගතියක් නැහැ. ආනන්ද ඔය දෙදෙනා මරණයන් මත්තේ නිරේ. දරුවනේ ඔබ කුමක්ද ධර්මය අහලා තියෙන්නේ? ධර්මය අවබෝධ කරගන්න කාරණා පහක් ඒකාන්තයෙන් බාධා පෙනෙන පවතිනවා. මව මැරීම, පියා මැරීම, තථාගතයන් වහන්සේගේ ලේසෙල වීම, ඊළඟට රහතන් වහන්සේලා ඝාතනය කිරීම, සංඝ බේදය. කුමක්ද ඔබ හිතන්නේ? ඒ මහල්ලන් දෙදෙනා මේ පංච ආනන්තරිය කර්ම කරලාද? කළේ නැහැ. එහෙනම් කුමක්ද මේ නිරේ උපදින්නේ? රහත් වෙන්න හිටපු දෙන්නේ. පින්වත් දරුවනේ කුසල් නැහෙනවා කියලා එකක් තියෙනවා. තරුණ කාලේ උපද්දවන්න පුළුවන් කුසල් වයසට ගියාට පස්සේ උපද්දවන්න බෑ. කවුරු වුණත් මෙතන බණ ඇහුවත් නැතත් අවසානයේ ඔය කවුරුත් ගන්න තීරණයක් තියෙනවා. පරලෝකෙටත් මොකක් හරි පෑයයි බං කියලා කවුරුත් වයසට සුදු රෙද්ද පොරවගෙන පන්සලේ බොහෝ ගහයට ඉඳ ගන්නවා. වයසට පළච්චි කවුරුත් ඉඳ ගන්නවා. එදාට පින්වත් දරුවනේ නැහුණ පිරිසක් විදිහට ඉඳ ගන්න එපා. කුසල් වලින් නැහෙන්න එපා. ඔබට මහාන වෙන්නත් බැරි වෙන්න පුළුවන්. හැමදාම දහම් වැඩසටහන් වලට සහභාගී වෙන්නත් බැරි වෙන්න පුළුවන්. ඔය රූපවාහිනියෙන් පෙන්නපු තරුණ වැඩසටහන් වලට ඔබට එන්නත් බැරි වෙන්න පුළුවන්. දරුවනේ කොහේ හරි මුල්ලකට හරි වෙලා නැහෙන්නේ නැතුව ඉන්න. තරුණ ජීවිත නැහෙන්න එපා කියලා මේ උත්සාහය. එච්චරයි. තරුණ කොල්ලෝ ටික මහාන කරගන්න උවමනාවක් නැහැ. අලුත් සමාජ දර්ශන හදන්න අපිට උවමනාවක් නැහැ. තරුණ ජීවිත නැහින්න එපා.